අද දින උත්සව සභාවේ මකුල් බෙර වාදන කටයුතු සිදු කරන්නේ අපේ දහම් පාසලේ අපේම සොහොයුරන්. උත්සව සභාව සඳහා මකුල් බෙර කඩමතේ සැකසෙන්නේ ඉන්දර සභාවේ උත්සවයට සියලු දෙනාම කවුරු වාදනයේ අදින උත්සව සභාවට පිළිගන්න ලැබුණා. දහම් පාසලයි අපේ ශක්තියයි. සිසිලස ලබන දරුවා අපි. කොළඹ ශ්‍රී බිම්බාරාම සදහම් පියස සෙවණේ ගුණදෙන වඩලා දූපුතුන්ගේ යන්නටයි අද දවසේදී මේ විදිහට මේ වැඩසටහන සංවිධානය වෙන්නේ. 2019 වසරේදී පැවැත්වුණු ත්‍යාග ප්‍රදානෝත්සවයේ වසර 6ක් ගත වූ තැන යලි මෙලෙසින් ත්‍යාග ප්‍රදානෝත්සවයක් සංවිධානය කිරීමට අපට හැකියාව ලැබුණේ ඒ පිළිබඳ තිබූ කැපකිරීම් ගණනාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඉතින් ඒ සියලු ව්‍යායාමයන්ගේ ප්‍රතිඵලය ලෙස අද ඔබ ඉදිරියේ මෙලෙසින් ආරම්භ වෙන්නේ 2025 වර්ෂයේ කොළඹ ශ්‍රී බිම්බාරාම ධර්ම විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයයි. සහිත පංචශීලයේ පිටවීම සඳහා නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. මූලාසනයේ වැඩ සිටින කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝසභාවේ ගරුතර ශ්‍රී මහා විහාර පාර්ශවයේ උප ප්‍රධාන සංඝනායක කොළඹ ශ්‍රී බිම්බාරාම විහාරාධීශවර නම කියන්නට අවසරයි. කොළඹ ශ්‍රී සුමන වංශනාහිමි පාණන් වහන්සේ ඔබ වහන්සේට බුද්ධං සරණං ගච්ඡාමි. එසේනම් මීළඟට චිරාසත සම්ප්‍රදාය කුලව පොල්පොල් මහන්සිය දැරීමේ කටයුත්තයි එලෙසින් අපි සූදානම් වන්නේ. අපේ දහම් පාසලේ සොයුරන්ගේ ජයමංගල ගාථා ගායනයේ මැදේ පොල්පොල් මහන්සිය දැරීම සඳහා මේ ගෞරවපූර්වක ආරාධනා ලබන්නේ පූජ්‍ය කොළඹුන්නේ සුමන වංශනායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය ගොම්බත්වල දමිෂ හිමිපාණන් වහන්සේ,
पूज्य किंचिकुणे चांद्रवती निपाणन वහන්සේ महाचार्य प्रणीत अभयसुंदर सूरी महाचार्य सुरक्षणा नायककार मැතිතුමා සහ එම මැතිණිය ප්‍රියංගනා නායකකාර ලේකම්තුමා ධාරණී අබේසිංහ කතිකාචාර්යතුමිය හසිනි ආල්විස් විදුහල්පතිතුමිය ගයාන් වෙල්ලාර මැතිතුමා ස්වර්ණා නායකකාර මැතිණිය අනුර කහපොළ මැතිතුමා සාදුෂාන් රණවීර ඉංජිනේරුතුමා සමීර කලුබේ මැතිතුමා අමිලගාල්ලගේ මැතිතුමා ශිරාජ වෙත්තිසිංහ මහත්මිය දිලිප සනෝජා මහත්මිය ශමිලා දිහානි මහත්මිය තුෂාරි වෙදගේ මහත්මිය ජගත් සුසන්ත මහතා එම්.එච්.ජී. ජයලත් මහතා නලින් චන්ද්‍රසිරි මහතා ශිමාරා ගල්හිය මහත්මිය හසන්ත රවිනාත් මහතා ජයන්ත අතුකෝරළ මහතා කපිල ප්‍රේමවංශ මහතා නුවන් මංගල කුමාර මහතා රුහුණු පින්ටස් අධිපතිතුමා ලක්මාලි පෙරේරා මහත්මිය පාරමී සේනරත්න මහත්මිය දුලීප්ත සොල්සා මහතා ප්‍රවීණ කනකරත්න මහතා උමේෂ් පතිරාජ මහතා අසේල ගුණතිලක මහතා ත්‍රිශාන්ති මාලිකා මහත්මිය ශාන්ත කෝට්ටේගොඩ මැතිතුමා හෝ පවුලේ සමාජිකයෙක් ගුරු මව්පිය දෙපළක් සහ සිසු නියෝජනය කරමින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ නායකවරුන් සම්භාවනීය පිරිසයි. ඔබ සියලු දෙනාටම උමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා පොල්පොළ පහනකින් බැඳීමේ කටයුත්තට සම්බන්ධ වෙන ලෙස. Thank you.
මීළඟට පැමිණ සිටින ඔබ සියලු දෙනා වෙනුවෙන් කෙටි අනුශාසනාවක් සිදු කිරීම සඳහා මේ නමස්කාර පූර්වක ආරාධනය කැස්බෑව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී කටුවවල පරමධම්ම විශුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති නම් කියන්නට අවසරයි පූජ්‍ය ගොම්බදල දමිත ස්වාමීන් වහන්සේට අවසරයි අපේ හාමුදුරනේ. මූලාසනයේ සිටින කැස්බෑව ශාසන ආරක්ෂක මණ්ඩලයේ සභාපති වරන්ද ශ්‍යාමෝපාලෝචක මහා නිකායේ කොට්ටේ කල්යාණ සමාජ ධර්මාසන සභාවේ ගල්ගොඩ මහා විහාර පාර්ශ්ව ප්‍රධාන සංඝනායක කතුරුගෙන නම කියන්නට අවසරයි කොළඹ සෝන සාවිධාන නායක හඳුනන වහන්සේගෙන් පළමු අවසරයි. ඒ වගේම බිම්බාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය විශ්‍රාමරත් සහකාර විහාරපති අතිපූජනීය අප කල්යාණ මිත්‍ර හින්දිමනේ තම්දෙමළ හාමුදුරුවෝ ප්‍රදාන මහා සම්බුදුරජාණන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වන ආරාධිත අමුත්තන් වන අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අපේ ගුරුවරයෙක් වන ප්‍රණීත කමිසුන්දර මහත්මයා ප්‍රදාන විශේෂ දේශනය සඳහා පැමිණි විහාරපතිතුමිය තුළු අපේ තම්දිමළ හාමුදුරුවෝ නම් සඳහන් කොට පිළිගත් සියලුම ආරාධිත බිම්බාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු බවතුනි ආදරණීය මාපියවරුනි දයාබර ගුරුවරුනි අද කොළඹ බිම්බාරාම දහම් පාසලේ දරුවන්ට සතුටු දවසක්. ඒ තමන්ගේ 2025 වර්ෂයේ ඇගයීම් දක්ෂතා තවදුරටත් තීව්‍ර කරගන්නට දහම් පාසල තුළින් ඇගීමක් දෙන වෙලාව. පිළිගැනීමේ අනුශාසනාව සිදු කළ තම්දිමළ හාමුදුරුවෝ ප්‍රකාශ කළා මා සඳහන් කළ යුතු ගොඩක් කරුණු. ආරාධනාව කළ දියණියක් මට කිව්වා කෙටි අනුශාසනාවක් ඒ නිසා කෙටි කරන්න ඕනවා. කොහොම හරි මේ දහම් පාසලේ දරුවන්ගේ දක්ෂතා අපි අස්පනාවිත දැකලා තියෙනවා අදත් දැක්කා. වසර 5ක් පුරාවට අපේ කලාපයේ හොඳම දහම් පාසල හැටියට අභිෂේක ලබන්න හැකියාව ලැබුණා. ඒකට හේතුව තමයි මේ දහම් පාසලේ දරුවන් පොතට විතරක් සීමා කරන ධර්මයක් දෙන ආයතනයක් නෙමෙයි. සමාජයේ ගොඩක් මව්පියන් හිතන දෙයක් තමයි දහම් පාසලට යවන්නේ දහම් පාසල සහතිකය ගන්න නැත්නම් අර විභාගය පාස් කරගන්න. ඇතැම් මව්පියන් ඕලෙවල් වල අනිත් ඔක්කොම විෂයන් වලට යවනවා දරුවන් ටියුෂන් බුද්ධාගමට යවන්නේ නැහැ. බුද්ධාගම ටියුෂන් පන්තිය හැටියට සැලකනවා දහම් පාසල. හැබැයි දරුවන්ගේ නිපුණතා වර්ධනය තමයි දහම් පාසලේ අරමුණු අතර ප්‍රධාන අරමුණ. ඒ සඳහා තමයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිපුණතා ඇදීම් වැඩසටහනක් තවදීසව් 11ක් යටතේ පවත්වනවා. හතික ගායන ඒ වගේම ලේඛන සහ ඇදීම චිත්‍ර ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය වන විදිහට. ඒකට හේතුව මොකවත්ම නෙවෙයි මේ දරුවන්ට ඒ නිපුණතා හැකියාවන් එළිදක්වන්න වේදිකාවක් අවස්ථාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම දරුවෙක් යෞවනත්වයට පාත් වෙනකොට අවුරුදු 12, 14, 16 වගේ වයසේ. එනකොට හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක යම් ආවේග හැඟීම් ඇති වෙනවා. ඒක ස්වාභාවිකයි. මේ මහාචාර්යතුමන් දන්නවා. එතකොට මේ ආවේග හැඟීම් යහපත් පිට කරන්න තියෙන ක්‍රමවේද දෙකක් තමයි ක්‍රීඩාව සහ කලාව. වැරදියට පිට කරනකොට තමයි ප්‍රචණ්ඩත්වය නැත්නම් විවිධ ධාර්මික කර්ම වලට දරුණු වෙන්නේ. මේ දරුවන්ගේ හැකියාව දක්ෂතා ළමාවිය
අපේ රටේ විවිධාකාරී ඔය මාධ්‍ය ආයතන වල ඉන්න නිවේදක නිවේදිකාවෝ ඒ අයගේ යටගියාව පිළිබඳව බැලුවොත් මූලික අත්පොත් තබාපු තැන තමයි මේ දහම් පාසල් වේදිකාව. සමහර නිවේදක නිවේදිකාව නම් ඒක අවංකවම කියනවා. හැබැයි සමහර අය කියන්නේ නැහැ. ඒ නිසා මේ දරුවන්ට දහම් පාසල කියන්නේ අර ඉගෙනුම් ආයතනයක් විතරක් නෙවෙයි හැකියා දක්ෂතා වර්ධනය කරන තැන. ඒකට අවස්ථාවක් තියෙනවා. මේ දරුවෝ අහලා තියෙනවා දුක්තිල කාර්ය රචනා කළ වැක්තෑවි හාමුදුරුවෝ. වැක්තෑවි හාමුදුරුවෝ මහරවින්නට පෙර දිහි කල ඉදිද්දී දක්ෂ ඍජුවන කවිය. යන යනතන කවිය. සාමාන්‍යයෙන් යාළුවෝ ටික එකතු කරගත්තොත් මේ වැක්තෑවි පොළු ගැටය අවසර ඔබට කවියක් අහන්න. තාත්තට මේක මහ වදයක් වුණා. අන්තිමට තාත්තා මොකද කළේ? ගෙදරින් එළියට බහින්න එපා කියලා සීමාවක් පැනෙවුවා. දැන් ගෙදර තියාගෙන ඉන්නවා එක දවසක් අවශ්‍යතාවයකට පණිවිඩයක් යවන්න පන්සලට නායක හම්බවන්න තාත්තා වැක්තෑවි දරුවා අත පණිවිඩය යවනවා. යවන ගමන් කියනවා ගිහින් පණිවිඩය කිව්වා අනිත් අතට කෙලින්ම ගෙදර එන්න. දැනතන නතර වෙන්න. කොහොම හරි පොරා කීපයක් ගත වුණා දරුවා. අන්තිමට තාත්තා හොයාගෙන යනකොට වෙල්ලිපඩැල්ලක යාළුවෝ කොට කරගෙන කවි කියනවා. තාත්තා හොඳටම කියනවා. ඇදගෙන ඇවිල්ලා ගෙදර ඉස්සරහ තිබුණු ගහක බැඳලා දිමිගටු දාලා පුතාට ගහනවා. මොකටද? කවි කියනවා. ගහනකොට වැටෑවි දරුවා කිව්වෙත් මොකක්ද? කවියක්. කවි කීමට උපන් ඒ පිනිස ඉඳ දීපං කවියේ රස විඳපං ඒ බැරි නම් කොහේ ගහපං. මේ ගැහුම මෙතරයි තාත්තා එදා ඉඳලා කවි කියනකොට පුතාට ගහන එක නෙවෙයි. වැටෑවි දරුවා මහාන වුණා. මහාන වෙලා මේ රටේ විශිෂ්ටම කෝට්ටින්ගේ කවියෙක් වුණා. එදා තාත්තා ගහන එක නැවැත්තුවේ නැත්තම් වැටෑවි හාමුදුරුවෝ කියලා කවියෙකුත් නෑ දරුවනි. දුක්තිල කාව්‍ය කියලා විශිෂ්ට කාව්‍ය ග්‍රන්ථයකුත් අපිට නෑ. සමේ අම්මල තාත්තලට කියන්නේ දරුවාට තියෙන හැකියා දක්ෂතා එලි දක්වන්න දරුවාට ඉඩ දෙන්න. දැන් අද අර පෙරහැරේ අපිව එක්කගෙන ආපු විස්කණ්ඩාය දහම් පාසලීම දරුවන්ගේ හැකියාවන් පෙන්වනවා. දැන් මොහොතකට පෙර පූජා අනර්ථන ඉදිරිපත් කළා දීනිගුරු පිරිසා. කොච්චර ලස්සනද මොනතරම් ප්‍රඥානුකූල නර්තනයක්ද. ඒ දරුවන්ගේ දක්ෂතා. ඉතින් බිම්බාරාම දහම් පාසලට අපි ඇත්තටම ආදරය කරන්නේ ඒ නිසා. නිකම්ම අධ්‍යාපන ආයතනයක් නෙවෙයි. අර නිපුණතා හැකියාවන් වඩාත් හඳුනාගෙන ඒවා කුරුගන්වන්න ක්‍රියා කරනවා. ඒ නිසා වසරක් පාසා ප්‍රදේශයේ දහම් පාසල් වල ප්‍රධාන පළවෙනි දහම් පාසල් බවට පත් වෙලා තියෙනවා. ඒ සඳහා ආයතන වල හාමුදුරුවෝ හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. මම ගොඩක් සතුටු වුණා මේ මහාචාර්යතුමා පිළිදෙට ඇවිල්ලා දැන් දහම් පාසලේ පැයක් දෙකක් විතර වැඩ කරනවා කිව්වා. ගොඩක් අය හිතන්නේ මහ වදයක් කියලා මේ දහම් පාසල උගන්වන එකයි. ඉරිදට විතරයි අපේ වැඩක් කරගන්න තියෙන්නේ. අනිත් දවස්වල කිස්වල වැඩ ඉතින් ඉරිදටත් පුළුවන් ද ඔය වැඩේට කැප වෙන්න. ඒ වගේ ආකල්ප නැතුව නෙවෙයි සමහරවිට. හැබැයි මහාචාර්යතුමා මේ කරන උතුම් ක්‍රියාවේ තියෙන අගය වටිනාකම අවබෝධ කරගෙන එතුමා මේ කාර්යයට උදව් කරන්න සම්මලහාරත් එක්ක ඉදිරිපත් වීමත් වටිනවා වගේ කරන්නේ. අභියෝග ගොඩක් හමු යන්නේ තාත්තේ අපිට මේ දරුවෝ ටික හදන්න වෙලා තියෙනවා. විවිධාකාරී සමාජ අභියෝග විතරක් නෙවෙයි. දැන් සාසනික ආගමික අභියෝග ගොඩක් අපිට තියෙනවා. මේ දරුවන්ගේ ඔළුවලට විවිධ ක්‍රමවලින් අනන්ත අප්‍රමාණ විස බීජ ඇතුල් කරන බලවේග ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් නූතන මාධ්‍ය නැත්නම් තාක්ෂණික ක්‍රමවේද භාවිත කරලා තියෙන්නේ දරුවන්ගේ ඔළුවලට ඒ විස බීජ කාර්ය කරනවා. මේ පෞද්ගලික දවසක එක්තරා
ඔය අලුත් විදියට හිතනවා යයි කියන පුජ්‍යලේ දේශකේ දේශරයකදී කියනවා අම්මට තාත්තටවත් හඳින්න යන්න ඕනේ කියලා. එයානේ මේ ලෝකෙට අපි දී කළා නම් අපට කන්න බොන්න දෙන්න ඕන උගන්වන්න ඕන. ඒකේ ඇයි යුක්තම. ආයිත් ඔබට අමුතුවෙන් බැඳ ඉන්න ඕනේ නැති. එහෙම වඳිනවා නම් ඒක පෞරුෂත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. හසේරතාව පිළිබඳ ගැටලුවක් කියලා කියනවා. ඊළඟට ගුරුවරු අපට උගන්වනවට පරිදිවන මන මොකටද ආයි ගුරුවරු ඔබට වදින්න. එහෙම වදින්න ඕනේ නැති. ඔන්න ඔය නිව් ජෙනරේෂන් ඒ විදියට හිතන කට්ටිය. ඒ වදිවට ස්වාමීන් වහන්සේලා හිතකුත් ඉන්නවා අද අමුතු බණ කියාගෙන යනවා. නායක හාමුදුරුවෝ මම ආපු හැටි කතා කරලා කිව්වේ දැන් බණ කියලා ආයේ දොල් ටික සහෘදීගෙන එන්නේ වහන්සේ ටිකක් පරිස්සම් වෙන්න කියලා. මම ඇත්තටම මේක ඉස්මුදුලින් පිළිගන්නවා. මේ අමුතුම දැන් අවුරුදු කීපයක් තිස්සේ කියාගෙන යන එකක් තියෙනවා. බුදුහාමුදුරනේ කොහෙද? ලංකාවේ කියලා. ලංකාවේ නම් බුදුහාමුදුරු ඉපදුනේ ඇයි අපි අකමැති වෙන්නේ? මම නම් කැමති නෑ. මම ලාංකිකෙක් එතකොට බුදුහාමුදුරු ලාංකික. ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. දෙයක් කියනකොට සාහිත්‍යක කාරණා ඉදිරිපත් කරන්නේ. ඒ කාරණා ඉදිරිපත් කරනවා එහෙම ඊට වෙලිය වෙන්නේ. මොනවද? ලුම්බිනිය කියන්නේ අර දෙන්නේ. ඔන්න හබරන පැත්තේ තියෙනවා ගම කිරිවඩුව. ඒ තමයි සෙවැත්තුල බුදුහාමුදුරු වැඩි කාලයක් වැඩි ඉන්නේ. ඊළඟට ඉසිපතලි ඔන්න එයා හොයාගෙන අර මිහින්තලයේ එහා තියෙනවා ඉසින් දැස්සගල කියලා පරණ පන්සල ඉසිපතලි. ඊළඟට සංකස්සපුරේ හොයාගෙන එවෙලෙන්නේ පැත්තට යනකොට තියෙන සංකපාලේ කියලා පන්සල. මේ සංකස්සපුරේ. ඒ විතරක් නෙවෙයි. බෞද්ධ කාලේ ඉඳලා ගිහින් ඔන්න ඔය දිමුලාගල පැත්තේ බැකෝ එකකින් ප්‍රවහාරනවා මොකටද? නේරංජා ගඟ හොයාගෙන. දැන් ඔය වැස්සට වතුර දුන්නාම කැවුම් නේරංජා ගඟ හොයාගත්තා. දැන් අපිට තියෙන අන්තකස්සිය හොයන්න විතරයි කියලා. ඔබ හිතන්න එපා ගනුනි මේවා බිහිරුවට කරන කතා කියලා. ඒ කියන්නේ මේවා අද පොත්පත්වලත් තියෙනවා කියලා. ඕනම රටක තියෙන භූගෝලීය සාධක. ඒවා කාලයකට වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු දසදහස් ගණනක් පවතිනවා. බෞද්ධ සාහිත්‍යයේ නිතරම කියවෙන ප්‍රධාන පරලෝක පහක් තියෙනවා. බුදුන් පවා වැඩෙන කියලා. වේබහර, වේපුල්ල, ඉසිඟිලි, පාණ්ඩව, ගිජ්ජකුට. අදටත් මේ පරලෝක සියල්ල ඒ නමින් ඉන්දියාවේ. අපිට මේ නමුන් තුල කන්ද නැත්තම් පිටුරුතලාගල කන්ද පෙන්නලා තිබුණොත් මේ තමයි ගිජ්ජකුටේ මේ තමයි වේබහර පර්වතය පිළිගන්න ඕනේ. ප්‍රධාන ගංගා පහක් තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ නිතර විස්තර කරනවා. ඒ තමයි ගංගා, යමුනා, අටිරවතී, සරයු, මහි. ඒ නමින් මේ ගංගා අදටත් තියෙනවා. මෙහි තියෙන නිල්වලාගල නැත්තම් මහවැලිගම පෙන්නලා කිව්වොත් මේ තමයි යමුනා නදිය, මේ තමයි නේරංජාගත් අපි පිළිගන්න ඕනේ. හැබැයි හිතන්න එපා මම කිව්වා වගේ ඉස්සෙල්ලා මේ විදිහට. ඇයි මේවට පොත්පත්වල ලියවිලා ඉවරයි. ඒ කියන්නේ සමාජගත කරලා මේ අදහස් මේ මතුමතාන්තර. දැන් එතකොට ඔය බණ කියන තැන්වල සමහර අය බෙදන්නත් පටන් අරගෙන ධර්ම පත්‍රිකා නැත්නම් ධර්ම පුස්තක හැටියට අපේ උපාසකාව බණ පොතක් නේ කියලා අරගෙන ඒක ගෙවල් වල ගෙනල්ලා දානවා. ඔය මේක උඩ තියෙනකොට මේ තරුණ දරුවෝ ළමයි නිකමට හරි අරන් කියනවා. කිව්ව හැටි උඹ කරවල. මම එක අත්දැකීමක් කියන්නම් අපේ දහම් පාසලේ 6 පන්ති ඉගෙන ගන්න ළමයි ටික. මම කාර්යාලයේ ඉන්නකොට පහුගිය දවසක පන්තියේ පෙළ පොතක් අරගෙන ඇවිල්ලා මට පෙන්නලා කියනවා හාමුදුරනේ මේ පොතේ තියෙන බොරුනේ. මම මොනවද? නෑ මේ සිදුවත් කුමාරයෝ පන් ඉන්දියාවේ ලුම්බිනි සල්මනි වැඩිහිටියේ සවැත්නුවර බුදුන්නේ බුද්ධ ගයාවේ පිරිනිවන් පෑවේ කුසිනාරය ඔක්කොම බොරුනේ. මම වැටේ අපේ ආච්චි බණක් අහලා ගෙනාව පොතක් තිබුණ පොතේ තියෙන ඔක්කොම දෙන්නේවා ලංකාවේ කියලා. ඇයි? ඉස්තානීය නාමත් ටිකක් සමානයි වගේ. තෙල් දෙන්නේ ලුම්බිනිය, ඉසිපතන ඉසින් දැස්සගල, සංකස්ස සංකපහලේ බලන්න මේ විස බීජේ ඔළුවට ඇතුල් වීම වැටි පිළිගන්න ඕනේ නෑ. මිත්‍යා දෘෂ්ටියට යොමු වෙන්නේ නෑ. අපේ ශාස්ත්‍රවරය පිළිබඳව ඇති කරවන්නේ යම් කිසි විවාදාත්මක හැඟීමක්. විචිකිච්ඡාවක් සැකයක්. ඒ විචිකිච්ඡාව තමයි පුද්ගල මිත්‍යා දෘෂ්ටියට ඊළඟට ඇදගෙන යන්නේ. නිසා අම්මලා තාත්තලා
ගෙදරට ගෙනින පොත්පත් අර කියන්නේ පිටකවරේ විතරක් බලලා ගෙන්න එපා. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒ නිසා අභියෝග ගොඩක් හමුවේ. සමහර පුනර්භවය පිළිගන්නේ නැහැ. තියුණු දරාගෙන. බින්පව් විශ්වාසයක් නැහැ. දිව්‍ය ලෝක අපාය නැහැ. ඒ වගේ අමුතු ආකල්ප සංකල්ප වලට දානවා. ඒ සියලු අභියෝග හමුවේ. දරුවෝ බේරගෙන ඉදිරියට යන්න තියෙන ගමන. දරුවෝ නිවැරදි ආගමික හැඟීම් ඇති සහ ආගමික ආකල්ප දරන දරුවන් බවට පත් කරන්න තියෙන එකම ආයතනයේ දහම් පාසල. ඒ නිසා මේ දහම් පාසල ටියුෂන් වලටවත් වෙනත් අධ්‍යාපනික ප්‍රවේශ සඳහාවත් පිළිදෙන්න එපා. ඔබ මව්පියන් හැටියට දහම් පාසල් අධ්‍යාපනය කරන වටිනාම සේවය තමයි දරුවෝ ටික ඉරිදට දහම් පාසලට එවන එක. මම තවත් දිගින් දිගට කතා කරන්නේ නැහැ. අද දවස තුල බිම්බාරාම දහම් පාසලේ දරුවන් පැගීමට අපේ චන්දවල හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ගේ සංශාසනා පරිදි ගුරුවරුන් එක්ක එකතුව ගන්නා වූ මේ අනුගමනීය උත්සාහය මහන්සිය බෙහෙවින් අගය කරනවා. ඒ සඳහා උදව් කරන ආදි ශිෂ්‍ය හා මේ පන්සලට දහම් පාසල සම්බන්ධ දායක පිරිස් ඔබ කරන මෙහෙවර වටිනවා අගය කරන්න ඕන. අනාගතයේ අපි ඊළඟ පරම්පරාව යහමකට ගන්න රුකුල්දීමක් හැටියටයි ඔබ මේ කාර්යය හඳුනා ගන්න ඕනේ. ඒ නිසා සියලු දෙනාටම පිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් බිම්බාරාම දහම් පාසල මේ ප්‍රදේශයේ සල්විති කෝරයට වඩාත් වැඩදායි යහපත් උතුම් දහම් නිකේතනයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා. ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා. අප ධර්ම විද්‍යාලයේ අපේම ස්වාමීන් වහන්සේලා දෙන්නට උපහාර පිළිගැනෙන අවස්ථාවයි මේ. ඒ සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අප දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය 나යකයා සහ නායිකා. මේ අතර සීමා නොවි අපට සිත් සතර දෙන අපගේ ආදරණීය ගුරු මාත්‍යවරුන්ට පිළිපැත් පිළිගන්නට මේ ගෞරවනීය ආරාධනය කොළඹ ශ්‍රී බිම්බාරාම විහාරාධිපති අවසරණම කියන්නේ පූජ්‍ය කොළඹේ සුමරාශනායක හිමිපාණන් වහන්සේට. ඒ අතරතුර මතක් කරන්න ඕන වසර 30 මුළුල්ලේ බිම්බාරාම සදහම් පිරිස සමග නැගුණු ගුරුවරුන් පවා අද මේ මොහොතේ මෙතන රැඳී සිටිනවා. ඉතින් ඒ අනුව අද දවසේදී ඇගයුම් ලබන්නට මේ ඇගයුම HD චාමින්ද ප්‍රියංකර කුරුපියා පිළිදී රුවන් සමන්ත කුරුපියා HA සරත් කුරුපියා
දිනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රණීත් කබේසුන්දර නැතිතුන්ට මධ්‍යම පන්තියේ පවුලකින් ආපු දැන් අවුරුදු 25 අපි ඉඳලා මහාචාර්යවරයෙක් වෙලා ඒගේ ජීවිතේ බැලුවම මේ මට පේන දරුවන් ඉහළව මේගොල්ලන්ට යන්න පුළුවන් දුර මාර්ගයට වඩා වැඩි. ඒ නිසා මම මේ පොත ලියලා තියෙන්නේ මගේ ජීවිත කතාවේ මම ලබාගත් දේවල් විදිහට නෙමෙයි. ඕගොල්ලන්ට හිතාගන්න බැරි තැනකට යන්න පුළුවන්. ඒ තියෙන ධෛර්යය, ඒ සිහිනේ දකින්න පුළුවන් පාර පෙන්වන දෙයක් තමයි මේක ලියලා තියෙන්නේ. මේ පොත ඇත්තටම දැන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත කරලා තියෙනවා පාසල් පුස්තකාල පොතක් විදිහට. මට සිංගප්පූරේ ඉන්න තවත් ශ්‍රී ලාංකේය ආධාර කරලා තියෙනවා මිලියන 45 හැම ස්කූලයකටම හැම පාසලකටම හැම විශ්වවිද්‍යාලයකටම මේ පොත කොපියක් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම පොත ලබා ගන්න රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒ පොතේ වෙබ්සයිට් එක කරා මේ පොතේ ඇත්තටම තියෙන්නේ ගමේ හැදිච්ච විතර සල්ලි තිබෙන්නේ නැති බොහොම අමාරුවෙන් ඒ දවස්වල සිංගප්පූරේ තියාන කොළඹ යන්න පුළුවන් කියලා හිතාගන්න බැරුව ඉඳපු ඉස්පාක්ටි මොහොතයි කියන බැරුව ඉඳපු කොල්ලෙක් දැන් කොහොමද සිංගප්පූරේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වෙලා පේටින් බලපත්‍ර 15000ක් අරගෙන රිසර්ච් පත්‍රිකා 200ක් විතර ලියලා ලෝකේ ඕනම කෙනෙක් ඉස්සරහා කතා කරන්න පුළුවන් ලංකාවේ කරන්නේ වෙන තැන්වල සම්මාන ගත්ත කෙනෙක් විදිහට උනේ කොහොමද කියන එක ලියලා තියෙන්නේ. ඒක කියන්නේ ඕගොල්ලන්ට මම බැරිවම මම ඕගොල්ලන්ගේ වයසට පුතත් එක්ක බලනවා ඕගොල්ලන්ට යන්න පුළුවන් දේ මාර ගොඩක්. ඒක ඕගොල්ලන්ට දැන් තේරෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්න මේ පොත ලියලා තියෙන්නේ පළවෙනි පොත තියෙන ඉංග්‍රීසියෙන් නම් සිංහල පොතකුත් තියෙනවා ජනවාරි මැද විතර. ඉතින් මම හිතනවා මේ පොත බලලා කියවලා තව අවුරුදු 20ක් 25ක් යනකොට මේ ඉන්න සමහර දුරට දාලා මම ගියාට වඩා ගොඩාක් දුරයි කියලා ඒකට තියෙන අනාගතම විදිහට මම මේ පොත අපි මේ රිසල්ට් එක නියම ප්‍රදාන කරනවා. ඕගොල්ලෝ පොත හම්බුනොත් අරගෙන කියවන්න. මාව දැන් පොතේ කතා කරන්න. අපි හිතුවට වඩා ගොඩාක් දුරට යන්න පුළුවන් මේ සිහිනවල දාන්න. अंक 1 प्रादेशिक शासन आरक्षक बल मंडले कला शूरतावे दिनागत අතර මේ දක්වා නැවත එම විශිෂ්ටත්වයේ සනාථ කරමින් 2018 2019 2023 2024 සහ 2025 යන වර්ෂයන්හි අඛණ්ඩව 5 වරක් කැස්පෑව අංක 1 බොරලැස්කර ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ කලා ශූරතාවේ දිනාගත් බව අභිමානයෙන් යුතුව සිහිපත් කරනවා. ප්‍රාදේශීය සිතුල්පුරතා අධ්‍යයනයේදී අඛණ්ඩව 5 වරක් ශ්‍රී බිම්බාරාම නාමය ඉහළින්ම වැඩ වූ අපේම දරුවන් අභයන්නටයි මේ සූදානම. ඒ අනුව 2025 වර්ෂයේ
පාලි හා ගාථා ගායනා එක ශ්‍රේණිය WHM හේෂාරි ගුණන්‍යා දෙක ශ්‍රේණිය මිටේජ පන්සලු ලියනගේ තුන ශ්‍රේණිය දී කෙමින්දි දියන්සා මෙත්නුයි හතර ශ්‍රේණිය එස් ජිතුලිති සංසා පහ ශ්‍රේණිය SM දිනුගිදුල් නාරා හය ශ්‍රේණිය A නිවෙන් හන්සරද අල්ලි දහම් ධර්ම තුන ශ්‍රේණිය UNC බිඟුනි හංසා හතර ශ්‍රේණිය B සහේල් මින්සස් මෙන්ඩි පහ ශ්‍රේණිය WHMD මිනුක බණ්ඩාර හේරත් හය ශ්‍රේණිය HA තිනුනි හසන්සා හත ශ්‍රේණිය KD ලිසෙන්දි සෙහන්යා අට ශ්‍රේණිය LM සනුත් මිවිහන්තා නව ශ්‍රේණිය ULD සංගනි සහන්සා 10 ශ්‍රේණිය A විතුලි විවන්‍යා පෙරේරා අවසාන ශ්‍රේණිය AL නුවන්ගි අමාෂා ධර්මාචාර්ය ශ්‍රේණිය ULD තිසරණී සත්තරණී ගද්‍ය රචනා හත ශ්‍රේණිය චනුග නිලම්බර දේවනාරායන අට ශ්‍රේණිය පීගිලි විසාරා සේමින්දි නව ශ්‍රේණිය W විනුකි සුමල්මි 10 ශ්‍රේණිය DM සමදරා මණ්ඩාරි  අවසාන ශ්‍රේණිය ධාරණී තරුෂිකා රාමනායක ධර්මාචාර්ය ශ්‍රේණිය DL ශෂිනි දේනිලි කතික කුසලතාංශයෙන් 7 ශ්‍රේණිය W පිරුණි මෙතුම් සාදහන්ගේ 8 ශ්‍රේණිය ඉමන්ති හිර්තිමායදී සිංහ 9 ශ්‍රේණිය NPP තෙව්ජේ නිතුම් පතිරණ 10 ශ්‍රේණිය SAYS දිසස් සමරවීර අවසාන ශ්‍රේණිය NLA විනාඩි මෙත්පානි පෙරේරා ධර්මාචාර්ය ශ්‍රේණිය තේමිත පසන්දු කනකරත්න බෞද්ධ ළමාචිත්‍ර ප්‍රාථමික අංශය G තෙනුජනා අකියන්‍යා පෙරේරා කනිෂ්ඨ අංශය MA කුවින්දි මුතුහන්සි ජ්‍යෙෂ්ඨ අංශය D දෙසිඳු රණදීප සිල්වා පාලි පද්‍ය ගායනා 7 ශ්‍රේණිය මිහිඳි පුතාරා හෙට්ටිආරච්චි 8 ශ්‍රේණිය ධාරණී නිවන්දි දිසානායක 9 ශ්‍රේණිය චන්තුනි විමන්‍යා වික්‍රමසිංහ 10 ශ්‍රේණිය HM උවිඳු අභිෂේක බණ්ඩාර අවසාන ශ්‍රේණිය ඉන්දුරි චමත්කා ජයසිංහ ධර්මාචාර්ය ශ්‍රේණිය MG මනීෂි සංරක්ෂා මෞගුණ පියගුණ ගායනා කනිෂ්ඨ අංශය MKD රසිති දමින් චමා මාන්කෝට්ටේ ज्येष्ठ अंशय RBD हसदरा राजपक्ष
අපේ ස්තුතිවන්ත මේකට 2025 සමස්ත ලංකා දහම් පාසල් ශිෂ්‍ය විපුලදායකේ මාලාවේ කොළඹ දිස්ත්‍රික් අධිරේ ජයග්‍රහණ හිමිකරගත් අපේ විශිෂ්ට සවිසංගයන් ඇකඩමියේ අවස්ථාවටයි අප දැනෙන්නේ. එසේනම් ත්‍යාග ප්‍රදානය සඳහා මේ ගෞරවනීය ආරාධනය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප්‍රියංකා නායක කාර්යතුමන්ටයි. එක ශ්‍රේණිය ප්‍රායෝගික දැනුම ප්‍රථම ස්ථානය ලබා ගත්තේ මින්දුල නිවෝන් මාරසිංහ. අට ශ්‍රේණිය දහම් දැනුම දෙවැනි ස්ථානය ලබා ගත්තේ සනුත් මිලිහන්තා. Mohanaya mage
දවසක් කරේ ඇසේ මතුවනේ ගාතුළු බිඳුගෙන ඔබේ සිරිපා නොවන් අදේ නැලෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා හොදා සාරාංශවන්නේ ශ්‍රේෂ්ඨ පිළිගැනීමේ අවස්ථාවයි. මෙහි දහම්පස්සේ සිසුසිසුසියන් සමග විචාර ලබා ගන්නවා ඇති. ප්‍රථමයෙන් ඒ අනුව GH ජනිත සෙල්වින් චන්ද්‍රසිරි DAD සනත් සස්මිත JM Ranut Dewan Harsana MAE Anil Akmila Mrs. Vintar Disanayaka Kea Siru Pereira MV Udev Adesha Suhat Satasina ඒ අනුව දිනදී සංසාමාර සිංහ සෙතුනි සමදිනා එදිරි සිංහ DA මෙතුම් සාරම්පුලි ගෞරවනීය මහා සංඝරත්නය දෙමව්පියන් ඇතුළු පැමිණි සිටින සියලුම සම්භාවනීය පිරිසට නමස්කාරයි. මගේ දයාවෙන් සොයන්නේ ලංකාය මාම ශාසන තස්මා සපරිවාරයට රත්න ලක්ෂණ සාදුනා. එදා මහා පරිනිර්වාණ සම්පතියෙහි වැඩ සිටින අපලෝතුරා භාග්‍යවත් සම්මා සම්බුද්ධ වහන්සේ මේ සිරිලක් මෙන්ම සම්බුද්ධ ශාසනය පිළිගෙන බව ඒ නැකතපිරිදු බව දෙවියන්ට අනුමතිය සත්‍ය දේවයන් උදාරවා සිටියා. සම්බුද්ධ පාපහසේ තෙවරක් පාරිශුද්ධත්වයට පත් මගේ මව්පිය එදා පටන් ථෙරවාදී සම්බුද්ධ ශාසනයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වුණා. මේ පිළිමේ ශිෂ්ටාචාරය ගොඩනගන්නට කැපවුණු මගේ අභීත මුල නිසා සම්බුදු සසුනේ රැකීම, යැදීම, ප්‍රශ්නවල කිරීම තමගේ මූලික වගකීම බවට පත් කරගත්තා. රජවරු රාජ්‍ය පාලනය ගොඩනගාගත්තේ පංචශීල ප්‍රතිපදාව, දස රාජධානිය, සතිවිග්‍රහ විහරණය, සතර සංග්‍රහ වස්තු යනාදී බෞද්ධ ප්‍රතිපදාඥයන් ඇසුරු කරගෙන. රටේ ජනතාවගේ ප්‍රධාන ජීවන වෘත්තිය වූයේ හිංසා පීඩාවලින් තොර දුෂ්කර්මාන්තයයි. අපේ අභිනව ශිල්ප කලාවන් දියුනේ මේ පිළිබිඹේ සම්මුතියන් දෙනුනේ චිත්ත මූර්ති කැටයන් දුනෝනේ මම හිතනවා මෙතන ඉන්න හැමෝම මගේ කතාවට සමන් දෙනවා කියලා. ජහමුදු කාර්යයන් වර්ධනය කර ගැනීමට පින්දහම් සිදු කර ගැනීමෙන් නිවන් මඟ වැඩවීමට සියලු දෙනා උත්සාහවන්ත වුණා. මෙබඳු ධාර්මික ප්‍රතිපත්ති පිළිබඳව වසර 2500කට අධික කාලයක් පුරා මගේ මාතෘ පැමිණීමේ නැත්නම් ගමන පහසු එකක් වුණේ නැහැ. මොකද කියනවා නම් සොර සතුන් දාක්‍යවන අවුවැසි පීඩා යම් ගමනතුරු විවිධාකාර විපත්තිකර අභියෝග ජයගෙන මෙතෙක් දුර පැමිණියේ මෞර්ය රැකගන්නට දිවි දෙවැනි කොට ඉදිරිපත් වූ අපේ අතීත වීරවරයන් නිසාමයි. මෞර්ය වෙනුවෙන් ඉදිරි අතීත විරුවන්ගේ දහවී ලේඛනවල කැපකිරීම නිසාමයි. එදා අනුරාධපුර මුල් යුගය අනුරාධපුර රාජධානිය එළාරනම් සොළි රජුගේ සොළි පාලනයට යටත් වුණා. මේ යුගයේදී ජාතියේ පිනට පහළ වූ යමුම
රුවන්පුරේ රාජධානිය පිළිබඳව රෝහණ රාජ්‍යයේ සම්මුත ශාසනයට ආරක්ෂාව සපයන අතර සූර්යගේ කෘෂිකර්මාන්තයේ දිනුකොට රටවල දානයේ සංස්කෘතික කරේ දසමහා යෝධයන් ඇතුළු සේනාව රැස් කරමින් පිටිගම්ම රජතුමාගේ අනාගත සහනට අවශ්‍ය පසුබිම සකස් කෙරුණා. සදන ආරම්භයේදී පිටිගම්ම රජතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණා. මාගේ මේ ව්‍යායාමය මේ රටසල පිළිසනව සම්මුත ශාසනයේ චිරස්ථිතව සාමය. කැමරා රජතුමා ඔහුගේ 24 වන රාජකාලය තුළ සොයින් විනාශ කර තිබූ සියලු අනුරාධික විහාර දවුණුවාගේ සියලු පැරණි කර්මාන්තයන් යටි සංස්කරණය කරලා පෙරදිනා කළා වගේම ස්වර්ණමාලි මහා සෑරත් ලෝවා මහා පාය විසරදී යනාවි මහා විමාන චාවිත දායක කළා. මහා සාමයක් සමිතේ ඉවල ලෝවා මහා පාය එකල ලෝකයේ තිබුණු විශාලතම ගොඩනැගිලි නිර්මාණයක් වුණා. වඩගත්තු මහරජතුමාගේ කාලයේදී ද්‍රවිඩ පාලකින් සත්‍යතුගේ ආක්‍රමණය වඩවත රාජධානියට එල්ල වුණා. ආරක්ෂාව පිණිස සැඟවී සිටි වඩගම්බා මහරජතුමා නැවත සේනා සේනාවේ කොටගෙන සතුරු උවදුරු පළදා රජරට රාජධානිය ආරක්ෂා කරගත්තා. එතුමා සැඟවී සිටි කාලයේදී තමාට ආරක්ෂාව දුන් මෙම ස්ථානය ලෝක වන්දනා කරන වටිනා විහාරස්ථාන බවට පත් ප්‍රසිද්ධ කරනවා. දැනුමිනා කාලය තුළ මුඛ පරම්පරාවට කටපාඩමේ පවත්වාගෙන පිළිගතය අතුවා ග්‍රන්ථ අමතක වෙන්නට නොදී රැක ගැනීම අපේ අතීත විශ්වයන් වහන්සේලා තමන්ගේ ජීවිතේ පළමු වගකීම බවට පත් කරගත්තා. එක්තරා විශ්වවිද්‍යාලයක මුහුදුබෙරේ වැටෙන රස්වල කිසිම වලදමි වැල්ලේ අකුලී කෙලිසිරීමේ තරම් ශක්තියක් වෙන නිසා වැල්ලේ වැටීගෙන සිටින ධර්මග්‍රන්ථ කටපාඩම් කරපත් ඉතිහාසයේ සම්මාන වෙනවා. දැනුම්වාදයේ නිවීමේ අන්තිමව ත්‍රිපිටකය අනුවා ග්‍රන්ථ පුස්තකවල සම්දානය කර ලෝකේ පුරා රාජ්‍යයන්ට උදාහරණයක් අපේ අතීතයේ විකල්පයක්. ලංකා දේශය තේරවාදී බුද්ධ ශාසනයේ කේන්ද්‍රස්ථානයේ අවස්ථාවේ මේ ක්‍රියාමාර්ගය ඉතිහාසයේ පුරාවට විවිධ අවස්ථාවලදී අපේ රටට බොහෝ සතුරු ආක්‍රමණයක් වුණා. ඒ අවස්ථාවලදී මේ රට ආරක්ෂා කර ගැනීමට අපේ අතීත රජදරුවන් කටයුතු නොකළා නම් අද අපිට නෝතිමත් ලෙස මේ රට හිමි නොවෙන්නට ඉඩ තිබුණා. අනුරාධපුර රාජධානිය අවසානයේදී නැවත ඇතිවූ සතුරු ආක්‍රමණ ජයග්‍රහණය කරන ඊළඟ නැවතත් එසේසක් කළ මහා විජය බහුලතුමා පොළොන්නරු රාජධානිය රජකම් කළ මහා පරාක්‍රම බහුලතුමා දැඩි රජවරු ඒ අතර අමරණීයයි. ඉන් අනුරුද්ධ ඇති කටයුතු මාර්ග පාලනයේ රට මෙදලා ගන්නට රට එක්සේසක් කරන්නට ඒ රජවරු කටයුතු කළා. දෙවන පරාක්‍රම බහුලතුමා ඒකට ගලදා වහන්සේ මේදී පැරගෙන යාමට ලක්දිවට පැමිණ චන්ද්‍රමාලිගම ජාවක ආක්‍රමණයන්ගෙන් රට මුදවා ගත්තා. දඹදෙණි රාජධානියේ රජකම් කළ දෙවන පන්ති පරාක්‍රම බහුලතුමා යුද්ධයේ පමණක් නොවේ සාහිත්‍ය කලාවන්ට විශාරදෙක් බව ඉතිහාසයේ සඳහන්යි. එතුමා කෞසිලීය විසුද්ධ මාර්ගයේ සඳේ යනාදී වටිනා ග්‍රන්ථ රචනා කළා. විශ්ව සමාජයේ ගැටළු විසඳාම සඳහා දඹදෙණි කතිකාවතාරයේ සම්මානය කළා. බෙහෙර විහාර ඉදිරිපත මේ දෙවනි පඬිත පරාක්‍රම බහුලතුමා කටයුතු කළ බව අප සිහිපත් කළ යුතුයි. කෝට්ටේ යුගයේදී සම්පතක් එලා ගැනීමට තරම් තුමක් ඉල්ලමින් මෙලොවට ගොඩනැසි පෘථිවි ජාතිකයන්ගේ පැමිණීම අපේ ඉතිහාසයේ මුලදීම සිදු බලවත් සතුරු ආක්‍රමණ මාලාවේ ආරම්භය බවට පත් වුණා. මෙම රාජධානිය රජකම් කළ රජවරු සිංහල රාජධානිය පරිසරිදු ආක්‍රමණ වලින් පසු ගැනීමට නොනවතින අරගලයක යෙදුණා. මේ සියලු විපත් අතරතුර සම්බුද්ධ ශාසනයට නොමද අනුග්‍රහ සැපයීමට මේ රජවරු කිසි දිනක පසුබට වූයේ නැහැ. මහනුවර රාජධානියේදී නැවතී තිබූ උපසම්පදාව නැවතත් මේ රටට ගෙනවා ගැනීමට කීර්තිසිරි රාජසිංහ රජතුමාගේ යුගයේදී වැලිවිට අසලෙන සරණ සරණංකර සංඝරාජ මහේස්ත්‍රාණන් වහන්සේට හැකියාව ලැබෙනවා. උන්වහන්සේ පිරිහීමට ලක්ව තිබූ සිංහල, පාලි, සංස්කෘත සාහිත්‍යය නැවතත් දීප්තිමත් බවට උසවා තැබුවා. අනුරාධපුර
අපේ බාහුවලට හැකියාවට අපි සිල්පත් වෙන්නේ. අදට අපිට වස්තවයක් වස්තුවේ දහස් ගණනකට ඒ වැවුම් ධර්මාර්ථ පදනි සමස්තනවා. ඒ වගේම ඒ වැවුම් සම්පූර්ණයෙන් ගමන්ගේ පන්සලල් ගමන් ආරෝපණය යන සංකල්පය අදට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ සංකේතය වෙනවා. අනුරුපුරි පොළොන්නරු නවදෙනි යුගයන්දී ශිල්ප කලාවන් ආදී වර්ධනය වෙමින් සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයකට මේ අනුතුරු පත්‍ර කෝට්ටේ යුගයේ පතියි. කෝට්ටේ යුගයේදී වීරාගම මහා මෛත්‍රී හිමියන්, කොටගම ශ්‍රී රාහුල හිමියන්, වැද්දෑගේ හිමියන් ආදී මහා පඬිවරුන් මේ පිළිවිලේ විහිදුණා. සිංහල භාෂාව ලෝක භාෂා සාහිත්‍යයේ විශිෂ්ට වෙන ප්‍රකාශන හැකියාවකින් යුක්තයි. ලෝක සාහිත්‍ය සමග කයකට සිටින ශ්‍රේෂ්ඨ සාහිත්‍ය නිර්මාණය සිංහල බසින් නිර්මාණය කිරීමට අපේ අධික මුදලින් කටයුතු කර තිබෙනවා. වසර 2500ක වැඩි කාලයක් මෙසේ පැමිණ සිංහල බෞද්ධ රාජ්‍ය නිර්මාණ සිදු කරමින් ක්‍රිස්තු වර්ෂ 1815 දී අපේ සිංහල රාජධානිය උඩරට රාජධානිය ඉංග්‍රීසි ජාතියේ පවරා දෙන කිසිම අත්සන්වීමට ස්වල්ප වේලාවකට පෙර ඉංග්‍රීසි කොඩිය මේ ලක්විත වෙලෙමින් සිටු අවස්ථාවක ඒ වැරදි බෞද්ධ නිර්මාණය ඉංග්‍රීසි කොඩිය විමදම සිංහල කොඩිය උසරීමට එදා වාරිය පොලිසිය සුමංගල අන්නායක නිර්මාණය මහත්ය එළිකර ඉංග්‍රීසි පොළොන්නරු නිර්මාණය අධි කිරීම නිසා උඩරට ඉංග්‍රීසියේ වසර 2ක් යනකට තමයි ප්‍රධාන ඉංග්‍රීසි ගත්තු ඌව වෙනස් ප්‍රදේශයේ ගන්නාව ඌව වෙනස් කැලේ සඳහා පෙරමුණ ගත්තා. බොංගාරි වලට කොහොමද වටේරාල මඩුකඩේ සාරකු උඩරට රත්නානි මොදෙලි සමග සිය දහස් ගණන් විරෝධාර සිංහල නිර්මිත කඩේ මෞර්ය විලාගන්න දිවිතුවා. සිංහල සේනාව ආනේදී කන්ද විරද භූමිය කමන්න අනුවිදියේ මුව විකට ආසන්න බැරි යුද්ධනීති සමුවා සිංහලෙන් සමූල ඝාතනය කරන වවාගේ ගම්වලින් අතිකොට වෙන දමා සුවිසුත් කරන ගම්මින් සභා විනාශ කරන පරලන්නේ සියලු දුස්තර කපා දමන අතිශයෝක්තිය ලෙස අලංකරණය මර්ධනය කරන්නට එදා සුදු ජාතික ක්‍රියාත්මක වුණා. එදා මෞර්ය රැකගන්න ජීවිත පූජා කර අපේ උදාර දෙවිඳ අපිට සදා අනුස්මරණය වෙනවා. 1862 වර්ෂයේ සිටියේ මිගෙටුවගේ ගුණානන්ද යතිවරයන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් ලැබුණු පංචමහා වාක්‍යයන් තුලින් බුදුදහමේ සත්‍ය පණිවිඩය ලෝකයට රැගෙන යනවා. යටපිට රාජ්‍යයන් ස්වදේශීය ආගම් විනාශ කරමින් හිඳුදහම පැතිරීමට එකල ක්‍රියාත්මක වූ ක්‍රිස්තියානි මිෂනාරි සමාගම් වලින් බලදිවි ලෝකෙ පුරා බුදුදහමේ පිළිගැනීමට මේ පංචමහා වාක්‍යයන් සාකච්ඡා වන කල්ව ඉවහල් වුණා. ඇමරිකානු ජාතික හෙනරි ස්ටීව් ඕල්කට්තුමා මෙරට පැමිණෙන හේතුනේ මෙසේ සිදු කළ වාදයන්හි කරුණු ලෝකයට එළිදැක්වීමයි. බෞද්ධයාගේ ප්‍රධානතම සමිතිය වෙන වෙසක් පොඩිනේ නිවාඩුවක් සම්මත කර ගැනීමට ඉරුදින දහම් පාසල් ආරම්භ කිරීමට පවා සහයෝගය ඕල්කට්තුමා. මේ යුගයේදී පිටකඩේ ශ්‍රී සුමංගල නාමයෙන් වස්කරේ ශ්‍රී සුබෝධ නාමයෙන් රත්මලානේ ධම්මාරාම නාමයෙන් වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාමයෙන් ඇති පැවිදි කලවරුන්ද වඩුවන්තුදාගේ දේවරක්ෂිත අනුමාවෙන් ගීතතුන්ද සිංහල සංස්කෘත සාහිත්‍ය රචකයන් බෞද්ධ ප්‍රබෝධයේ පදනමක් කළා. රට පුරා විහාරස්ථානවල තීරණය වුණා. බෞද්ධ ජන ප්‍රචාරයට මේ නැගී සිටීම ඉවහල් වුණා. මේ යුගයේ අනුකාලික ධර්මපාලකතුමා විසින් දේශ විදේශ ධර්ම ප්‍රචාරය සිදු කරමින් සිංහල බෞද්ධ ශාලාවට දැන්ව බෙදා දෙන්නට බුදුදහමේ අංග පෙන්වා දීමට කටයුතු කළා. පරමාර්ථ, රෝහල්, පාසල් ආදී රට පුරා ඉදිකරන මුළු රටේ නව පුනර්ජීවනයක් ඇති කළා. ශ්‍රී ලංකාවේ පුරා ක්‍රිස්තියානි මිෂනාරි පාසල් වලට ගමන් කරමින් සිටින දරුවන් වෙනුවෙන් බෞද්ධ පාසල් 100 ගණන් මෙකලේ වුණා. බෞද්ධයාට අනුව ගිය ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ වැදගත් සිද්ධාස්ථානයේ නැවත සංස්කෘත සැකයෙන් අයිතියටපත් වුණා. 1947 වර්ෂයේදී අපේ රටේ බටහිර අධිරාජ්‍යයෙන් නිදහස් වන්නට හැකියාවක් ලැබුණා. ඉන්පසු නැවත මෙරටේ ජනයාට ජීවිත බල ඇතිකරමින් 30 වසරක් පුරාගෙන දරුණු යුගයකට නිර්මාණ කරමින් මුළු රටේම ජීවිත දානය දෙන ක්‍රියා කළේ අපේ රටේ උතුම් රටේ.
බුදුරජාණන් වහන්සේ දේශ පරිදි මේ උතුම් පිළිවිලි පිට සම්මුති සසුනටයි ඉන්දිය සාරේ වලින් බවලෙන් දාගම් විද්‍යාව බවලින් පිළිවිලියන් කියනවානේ අනිත් දෙයක් සුවචිතේ අනිචාර කරගන්නේ නැහැ මම ඔබ සැමේ කවුලේ තමයි මගේ කතාව නිමා කරනවා සිංහල බෞද්ධ ජාතිය සම්මුති සසුන රැස් කිරීමට නැගීමට වැඩිවීමට සියලු ආයුධදාන කරන උතුම් ජාතික වීරවරයා මගේ හිතනතු මිත්‍රාන්ත මාගේ මේ කතාව උපහාරයක් වේවා අසත්‍ය ඔබ සමග සම්මා සම්බුදු සරණයි මෙම උත්සව අවස්ථාවල තවත් ආලෝකමත් කරන්නේ දහම් කල්පනා ඔබට ඉදිරිපත් කරන්නට මේ ආරාධනය හත් ශ්‍රේණියේ නිහිත උදාහරණ හෙටියාගේ පරිවර්තන හය ශ්‍රේණියේ නිවෙන් කාන්තරද ආදී සොයදාගන්න
සඳහාවන සහතික පත්‍රයේද පිළිගැන්වෙනවා ඇති. ශ්‍රේණිය සඳහාවන ත්‍යාග ප්‍රදානයට දැඩි ප්‍රයෝගවන්නේ එම ශ්‍රේණිවල ත්‍යාග ලබා ගන්නත් දරුවන්ට ඒ සමග පහුගිය 2024 වර්ෂයේ ශ්‍රේණි විභාගයේ සඳහා වන සහතික පත්‍රයේද පිළිගැන්වෙනවා ඇති. සේනාධීර චානුගණ්‍යංගන දේවනාරායන මෙවිනු විහස් ප්‍රනාන්දු කමිදුර ශාන්සේ පිනුලී මෙතුම්සා දහන්දී केरी निसदीप हंसा सविशा अनुमीना मलत्न एस बिनरी हंसा रत्नायक के तिसांसा हसली प्रणामदु ओशानी आठशेन सहा नावेशेन सहावल त्याग प्रदानेයි අනුමයි ඒ त्याग ලබා ගන්නා ඒ සමග පෞද්ගලික ශ්‍රේණි විභාග සහතික පත්‍රයේ පිළිගැනීම येशुमेट मित्र आर प्रधान सेना सुबसिंह एम राविका सुबनिक मार्पेरेगा ई ओकित तेलुगु निर्माण Daya Kadirage R.M. Sandaru Lakshit Vinod Balajat Nayaka Rajapaksa M.D. Harinu Induvara Lekadu Mahanagara අද ඔබේ ගායනා කරන්නේ කොළඹ ශ්‍රී විහාරාමදාප විද්‍යාලයේ නවීන ක්ෂේත්‍රයේ ලබන යාත්‍රී මාර්ගෝටේ සොයන සහ කුසල ශාස්ත්‍ර සොයලා විසින්
ආදරය ලබන කරුණේ අනෙක් දරුවන් අතරින් කැපීපෙනෙන බවට පත්වනවාට සැකයක් නැත. අධ්‍යාපනයේ සැබෑ වටිනාකම පැහැදිලි කරමින් මෙම උත්සව සභාව ආමන්ත්‍රණයට මේ අවස්ථාවේ පහත් ශ්‍රේණියේ දිසස්තින් සරසුහු රටයි. ගෞරවනීය මහා සංඝරත්නයේ වහන්සේ සම්භාවනීය අනුත්තම ආදරණීය දෙමාපියන් සහෝදර සහෝදරියන් ඔබ සමගින් අවසර අද අපේ ළමා පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානය පළමුවෙන් අප ගැන හිතලා ත්‍යාග ප්‍රදානය සංවිධානය කළ සත්පුරුෂව සහ ආගේ ගෞරවනීය ආචාර්ය පුද කරන්නේ මේ ගෞරවනීය සභාවේ පුංචිමට මතාවර්තන ලැබෙන අවස්ථාව මගේ ජීවිතේ අමරණීය ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ අංගියේ මල්ලේ මහා පාසල අපේ ජීවිතේ මාතාවෝට අද නම් මහා විද්‍යාලයේ අපේ නියමයේ සුදුසුකම් මම ආරාධනා කරන මේ කමිය ඔබට ඒක අත්දැකීම දැන් ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම ඉගෙන දැක්කම අපට සලකයි රටේ ඔක්කොම මේ කවියෙන් කියන්නේ ගුණවත්කම සහ නිවත්කම යන අංශ දෙකම පුරාතන සිතම හිත දියුණුවෙන් ඉගෙන නේද? අවසානයේ වැඩිහිටිය මුදල්ලාගම මුදල්වත්කම නිසා උනන්දුවන්නේ නැවත ඉගෙන ගන්න. දැන්ම ලබා ගැනීමත් ප්‍රධාන උත්සාහයක් නේ. කරන දෙනුනේ නැවත කියන්නේ ජීවිතේ ගාමල සමනයි. තේරුම් ජීවිතේ කියන්නේ ඔය අංශ දෙකම සමගර වෙන්නේ. ආදරය, කරුණාව, යාමාව, මෛත්‍රිය, පරිපාලනය වෙනවා මිනිස්සු ආත්මාර්ථකාමී සමගර සම්මානිතය. සමාන ගැන වලින් අනුන් ගැන සමාන්ත වෙන අපට ලෝකෙට ආදරය කරන. දෙමාපියන් රෝගී කියන සලකන. නැවත සතුටින් වෙන්නේ ගුණවත්කම් නැනවත්කම් පිළිබඳව ඒ සඳහා ප්‍රථම ලක්ෂණාවක් දක්වනවා. අද මම මේ වචන ටිකයි කතා කරන්නේ මගේ නම සමිති ඉස්කෝලේ. අද සමාජයේ අපට විතරම කරනවා ගමන් හරියට වෙනස් වෙනවා. ආශ්‍රය කරන්නේ නැතුව මානව දැන දීලා ඉස්සරහට අවලා විදේශයක් කරනවා. ඒකේ ඉතින් වේදනාවක් පස්සෙනවා. ඒකට හේතු මොනවා? දෙවන සමයේ ආර්ථික පරිසරයේ ඉස්ලාම වලේ යන්නේ අපේ සමාජයේ ජීවිත K. Ashrita Komindi,
Vicky Pereira, P.G. Niselia Karshana, M. Sayuga Sakya Pranandu. Mohammed Studio Silvanata. අධ්‍යාපන ප්‍රදාන කිරීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා 11 ශ්‍රේණි පන්තිවාර දීපාරාංගනී ක්‍රීඩකයන් සහ රුවන් සමර්ථ රූපයන් සමග ලක්ෂණ පෙරේරා මහත්මියට. දැන් 11 ශ්‍රේණි අපේ සහෝදර සහෝදරියන් තමන්ගේ විද්‍යාව වඩා ගන්න ඇත. ඒ අනුව දෙවිකර රංජිත දේවනාරායන HK කමිත සංවේදන නිකුත් DH නවිතරන්දිර භාරණී තල්සිකාරාම නායක විකිනි හංසාගම දෙනක සායනි හංසාගම දෙනක සිටුකි හිමන්ති කරුපේ ඕ කුස්මලා කුසලාන්තනාන්දු जे इंदुरी समांतर आदरणीय पियामंत्री गुरुदेवनी वीरेगी मैं सेवाना श्रीमन मैं आराधनीय नाम से संत संसार संगीत सभा
බොහොමත්ම ස්තුතියි. දහම් පාසල් ශිෂ්‍ය ජීවිතයේ ප්‍රධාන කඩේම වන දහම් පාසල් අවසාන විභාගයේ සමත් වූ අපේම ජ්‍යෙෂ්ඨ සොයුරු සොයුරියන් ඇගයීමටයි මේ සූදානම. දහම් පාසලේ 11 ශ්‍රේණිය අවසානයේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන විෂයන් 4ක ප්‍රශ්න පත්‍ර 7කින් යුත් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ පෙනී සිට සමත් වූ අයියලා අක්කලා වෙනුවෙන් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සහතික පත්‍රයේ සමගින් ත්‍යාග ලබා ගන්නා අවස්ථාවයි මේ. ත්‍යාග පිරිනැමීම සඳහා මේ ගෞරවනීය ආරාධනය දිනාල් ගීතියනගේ ගුරුපියා සමගින් ප්‍රියානි චන්ද්‍රිකා ගුරුමෑණියන්ටයි. අකිත්‍යා මෙත්සිවනී දුම්විල W.A. Kosala Manshani Fonseca Dahani Divyanjali Uduwaka Sehanya Sinani Dunuvila D.M. Uvidu Bandara Dasanayaka P.D. Ditmi Tavishita Vindya Teshali Sheshmi Pranandu Umandi Isurika Ranjan Mankote Muhammad Masudi බොහොම ස්තුතියි. මීළඟට අපේ සමම් වාසලේ මනිදු චතුභාෂණ, කවිදු කෙත්වෙන් චතුභාෂණ, ඔෂාන් කවීෂ්, TMD නෙත්තරු, TMD නෙත්සිලු, හිරුන් දින්සර, තීක්ෂණ ධාරක ඇන්ටනි සමගින් චරිත සංදීප බන්දුලගේ යන දරුවන්ටයි මේ ආරාධනය ත්‍යාග ලබා ගැනීම සඳහා වේදිකාවට පැමිණෙන ලෙස. බොහොමත්ම ස්තුතියි ඔබ සියලු දෙනාට. මෙලොවට ත්‍යාග පෙරහැරීම සඳහා මේ ගෞරවනීය ආරාධනය චතුරිකා ගුණතිලක ගුරුමෑණියන් සමගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යනි ශ්‍රී විභාග දහම් පාසලේ හිටපු ආචාර්යනි ධාර්මී අබේසිංහ මැතිණියටයි. යනුව පූජනාර්ථයෙන් මනීෂ සංරක්ෂා තිලුලි මෙතුමිසා ප්‍රහංගි ධාර්මී දීමාන්ත දිසානායක बेरोदी चित्री मारिया संस्कृता विश्वजीवी पहाड़ी में संदीप प्रभा विरशी माहिनी वीरकोन जीने जिसंसा सितमिनी कुलंसा सिरनि सेवा समगे विस्तृत सिनेदा
දවසේදී මෙම සංස්කෘතික අංග වර්ණවත් කිරීමට දායක වූ විශේෂ පුද්ගලයන් ආශ්‍රිත මෙලින් නැතිනියට දෙලේ සාවය. සියලු දෙනාගේම අවසරයි. අද අපේ ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ 41 වෙනි වාර්ෂික සංවත්සරය පැවැත්වෙන මේ වර්ෂයේදී පවත්වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන දවසයි. ඉතින් අපේ දහම් පාසලේ විශේෂ දවසක්. ඒ වැඩසටහන මේ ආකාරයෙන් සාර්ථකව සංවිධානය කරගෙන හොඳ ත්‍යාග ප්‍රදානෝත්සවයක් සූදානම් කරගන්න මේ ආකාරයට පවත්වන්න අපිට අපේ දුන්න හැම දිනාටම සිහිපත් කරලා ස්තුති කරන්න පුණ්‍යානුමෝදනා කරන්නයි මේ අවස්ථාව මම උදා කරගන්නේ. අපේ විද්‍යාලය ධර්ම විද්‍යාලයේ 41 වන වර්ෂයට අදාළ වාර්ෂික ත්‍යාග හා සාහිත්‍ය ප්‍රදානෝත්සවයේ වැඩ කටයුතු මේ ආකාරයෙන් කරනවා වෙනවා. ඒ වෙනුවෙන් දායක වූ අපගේ මුද්‍රණාටම නැවතත් අපේ ස්තුතිය පළදෙනවා. මොහොතින් මොහොත ස්තුති දෙවල් කරනවා. එසේනම් ශ්‍රී බිම්බාරාම ධර්ම විද්‍යාලයේ 2025 ත්‍යාග ප්‍රදානෝත්සවයේ සමාප්තිය සනිටුවන් කරමින් නැගී සිටු ගායනා කරන්නට දහම් පාසල් ගීතය ශ්‍රී බිම්බාරාම දහම් පාසල